මේ වෙද්දි ශ්‍රී ලංකාවේ WhatsApp users ලා අතර අලුත් cyber attack එකක් ගන්න ශ්‍රී ලංකා CERT එකෙන් warning එකක් කරලා තියෙනවා. ශ්‍රී ලංකා CERT කියලා කියන්නේ ශ්‍රී ලංකා Computer Emergency Readiness Team කියන එක. ඉතින් ඔයා WhatsApp user කෙනෙක් නම් මේ වීඩියෝ කිව්ව එකක්ම බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. සාමාන්‍ය WhatsApp account එකක් hack කරන්න නම් link එකක් click කරන්න ඕනේ. එහෙම නැත්නම් QR එකෙන් scan කරලා වෙනත් device එකකට connect කරගන්න ඕනේ. එහෙම නැත්නම් OTP එකක් දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් third party app එකක් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනේ. හැබැයි මේ ඇටැක් එකේදී ඔයාට මම කලින් සඳහන් කරපු කිසිම දෙයක් ඔයාගේ අතින් සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා තමයි ශ්‍රී ලංකා CERT එකෙන් වාර්තා කරන්නේ. ඒක හින්දා මේ cyber attack එකට zero click attack කියලා නමක් දාලා තියෙනවා. ඔයා හිතන්න පුළුවන් මම අනවශ්‍ය links click කරන්නේ නැහැ. ඒක හින්දා මම safe. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මේ cyber attack එක ලංකාවේ ඇත්තටම වෙලා තියෙනවද? දැනට වාර්තා වෙලා තියෙන විදිහට ඔව් ශ්‍රී ලංකා CERT එකට මේ සම්බන්ධයෙන් complaints කිහිපයක්ම ලැබිලා තියෙනවා. මේ attack එකේදී ඔයාගේම WhatsApp contacts වලට සල්ලි ඉල්ලලා යවපු message වාර්තා වෙලා තියෙනවා. මගේ account එකට hacker ඇතුල් වුණා නම් මගේ contacts වලට messages යවලා තියෙනවා මෙන්න මේ වගේ සල්ලි හදිස්සියක් මෙන්න මේ account එකට වෙච්චර මුදලක් දාන්න කියලා messages ගිහිල්ලා තියෙනවා. මේ වගේ message එකක් ඔයා දන්න කියන කෙනෙක්ගෙන්ම ඔයාට උනත් එන්න පුළුවන්. ඉතින් ඒක ආවා කියලා ඔයා message එක විශ්වාස කරලා අනිත් පැත්තට සල්ලි දාන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට පුළුවන් යාට call එකක් දීලා ඒක හරියට confirm කරගන්න. මොකද මේ attack එකේදී මේ වගේ messages තමයි ඔයාගේ contact list එකේ ඉන්න අනිත් අයට hacker යවන්නේ. ඒ වගේම තව දෙයක් වෙලා තියෙනවා. දැන් මගේ WhatsApp එක hack කරා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මේ hackersලා මම ඉන්න admin WhatsApp groups හොයාගෙන ඒ වගේ admin ඒගොල්ලෝ change කරලා තියෙනවා එයාලගේ වෙනම එකකට. ඊට පස්සේ මම ඒ WhatsApp group එකේ admin කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා CERT එකට වාර්තා වෙලා තියෙන data අනුව දැනට මේ cyber attack එක වාර්තා වෙලා තියෙන්නේ iOS 16 version එක use කරන iPhones වලට. විශේෂයෙන් iOS 16 versions වලට කලින් versions භාවිතා කරන අයටත් මේ cyber attack එක වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. දැනට තියෙන warning එක iPhones වලට ගියාට හැබැයි එකකින් අදහස් වෙන්නේ නැහැ Android WhatsApp users ලා 100%ක් safe කියලා. ඔයා iPhone user කෙනෙක් නම් ඔයා දැම්මම කරන්න ඕන දේ තමයි ඔයාගේ iPhone එකේ settings වලට යන්න. මම පෙන්නන්නම් කොහොමද version එක check කරගන්නේ කියලා. settings වලට යනවා මුලින්ම. මෙතෙන්දී ඔයාලට general කියලා බලා ගන්න පුළුවන් පල්ලෙහාට යද්දී general වලට යනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා about කියලා තියෙනවා. about වල බලා ගන්න පුළුවන් වෙනවා දෙවෙනියට iOS version. දැන් මගේ නම් තියෙන 26 version එක තමයි මගේ තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද update කරගන්නේ. settings වලට යන්න. නැවතත් general වලට යන්න. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දෙවෙනියට තියෙනවා software update කියලා. software update වලට ගිහිලා ටික වෙලාවක් යයි load වෙන්න. ඔන්න ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතෙන්දී update එකක් තියෙනවා නම් ඔයාට update එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා සහ update now කියලා button එකක් තියෙනවා. ඒක click කරලා ඔයාට ඔයාගේ phone එක update කරගන්න පුළුවන්. ඊගාට ඔයා කරන්න ඕනේ ඔයාගේ iPhone එකේ App Store එකට යන්න. App Store එකට ගිහිලා search කරන්න උඩින්ම WhatsApp කියලා. දැන් ඔයා WhatsApp business පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙනම් WhatsApp business කියලා දාන්න. ඉතින් normal WhatsApp නම් WhatsApp කියලා දාන්න. මේ දෙකම කොහොම හරි ඔයාගේ phone එකේ තියෙනවා දෙකම check කරගන්න. ඉතින් මෙතන දෙකම check කරලා බලන්න update තියෙනවද කියලා. update තියෙනවා update කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ phone එකේ WhatsApp message එකයි WhatsApp business එකේ මේ වෙද්දි updates තියෙනවා. ඉතින් මම update click කරලා මේ විදිහට update කරගන්නවා. දැන් අපි බලමු Android users ලා මොනවද කරන්න ඕනේ කියලා. මගේ තියෙන Samsung phone එක. ඉතින් මගේ මේ phone එකේ settings වලට මම යනවා. ඉතින් ඔයාගේ ළඟ තියෙන්නේ Android phone එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන විදිහටම නැති වෙන්න පුළුවන්. මම මේ පෙන්නන settings ටික කෙලින්ම software update වලට යන්න. මම යනවා මගේ software update වලට. ඉතින් මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙනවා check for updates කියලා මගේ phone එකේ පල්ලෙහෙන් තියෙනවා. මම ඒක click කරනවා. දැන් මම check කරන්නේ මගේ phone එකට මොනවා හරි updates තියෙනවද කියලා. ඔන්න බලා ගන්න පුළුවන් your software is up to date කියලා ආවා. ඒ කියන්නේ මට මොකුත්ම updates නැහැ. update තියෙනවා නම් Android phone වලත් ඔයාලා කරගන්න අනිවාර්යයෙන්ම. දෙවෙනි එක තමයි යන්න Play Store එකට. Play Store එකට ගිහලා search කරන්න WhatsApp කියලා search කරලා පස්සේ මගේ WhatsApp Messenger app එකේ update එකක් තියෙනවා. ඒ වගේම මගේ WhatsApp business තියෙනවා. මම WhatsApp business එකත් check කරනවා. ඔව් ඒකෙත් update එකක් තියෙනවා. ඒකෙත් මම update එක මේ විදිහට කරගන්නවා. දැන් මම කතා කරන්න හදන්නේ iPhone සහ Android මේ දෙකටම වැදගත් වෙන
security settings ගැන. ඔයාගේ WhatsApp එකේ තියෙනවා 2 step verification කියලා. ඔයාලට ඒව දැනගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ setting එකෙන් ඔයාලට පුළුවන් pin එකක් set කරන්න පුළුවන්. ඔයාගේ OTP එක අරගෙනත් log වුණා කියන්න කොහොම හරි pin එකක් ඕන වෙනවා. නිකන් password එකක් වගේ ඕන වෙනවා. කොහොමත් ඔයාගේ WhatsApp එක වෙනම device එකකට set up කරනවා නම් නැත්නම් එයා log වෙනවා නම් ඔයාගේ WhatsApp account එකට. ඊගාව එක link WhatsApp device check කරන්න. එතනදී ඔයා නොදන්න link කරපු device එකක් තියෙනවා නම් ඉක්මනින්ම ඒක unlink කරගන්න. ඒ වගේම sensitive data තියෙන chats conversations තියෙනවා නම් ඒවා lock කරගන්න. ඔයාගේ ගෙදර හරි යාළුවෝ අතර හරි පරණ iPhone එකක් use කරන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක යාට අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් වීඩියෝ එක ඉවරයි. channel එක subscribe කරලා bell icon එක click කරන්න. එනම් තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.